ආණ්ඩුවක් හැටියට මෙවර ආයවැයෙන් අපි විශේෂ අවධානයක් මේ ගැන යොමු කරලා තිබෙනවා. ඒ අනුව මිලියන රුපියල් මිලියන 250ක් වගර් රෝග පාලනය වෙනුවෙන් අපි කරලා තියෙනවා. ඒ වගේම දැන් අපිට පොළොන්නරුව වග්ගඩු රෝහලේ ආරම්භ කරලා වසර කිහිපයක් ගත වුණත් තවමත් එහි පහසුකම් මේ තත්ත්වයට පත් වෙලා නැහැ. එනිසා අපි චීන මහජන සමූහාණ්ඩුවත් එක්ක චීන තානාපතිමත් එක්ක ඒ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට සාකච්ඡාවක් කළා. මෙන්න කලින් මම ඔබගේ ශාස්ත්‍රයේ පර්යේෂණ සම්බන්ධයෙන් අපිට උදව් කරන චීන විද්‍යා ඇකඩමියේ උත්සවයකට සම්බන්ධ වුණා පෞද්ගලික දෙසැම්බර් මාසයේ. මේ වගර් රෝගී ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ සහ චීනයේ පර්යේෂණ අධ්‍යයනය පුහුණු කර ගැනීමේ එක්තරා අවස්ථාවකට. ඉතින් මේ ආදී හැටියට තවත් කටයුතු ගණනාවක් තිබෙනවා රාජ්‍යාත්මක අතර කරගෙන යන. නමුත් ඒකට මෙවැනි ආකාරයේ පුණ්‍ය ආයතනයක් නැත්නම් ස්වේච්ඡා සංවිධානයක් හැටියට ඔබ දක්වන දායකත්වය අතිශයින් වටිනවා. මේ කවර පැත්තකින් වුණත් රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන අපි හැමදෙනාගේම අවසාන බලාපොරොත්තුව අපේ රටේ හැම පුරවැසියෙකුටම හොඳ ජීවිතයක් අත්පත් කරලා දෙන එක. ඒකට රජය හැටියට වේදම් කරන්නේ ඔබම ගෙවන පද මුදල්. අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඔබ භාණ්ඩාගාරයට එකතු කරන සෑම බදු රුපියලකටම අවශ්‍ය කරන ඉහළම වටිනාකම ලබා දෙනවා. දේශපාලනඥයන් රතු කිරීම සඳහා ඔබගේ බදු මුදල් හැකි අවම ප්‍රමාණයෙන් වේදම් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා අපි පෞද්ගලික මාස 3.5 ඇතුළතදී දේශපාලනඥයන් වෙනුවෙන් කරන රජයේ වියදම් සැලකිතු මට්ටමකට අඩු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ මෙවර ආයවැයේදී සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල ඔක්කොන රුපියල් බිලියන 604ක්. ඒ කියන්නේ මිලියන 6,04,000ක් සෞඛ්‍ය වෙනුවෙන් ලබා දෙන්නට. අපි සියලු රාජ්‍ය නිලධාරීන්ට දැන් මේ දවස්වල අපේ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු මේ පැත්ත අපේ අමාත්‍ය සියලු නිලධාරීන්ට උපදෙස් දෙමින් යන්නේ මේ වෙන් කරලා තියෙන මුදල් ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව ඵලදායීව වියදම් කරන්න කියන එක. ඒක තමයි රාජ්‍යයක් කියන්නේ. ඔබගේ බදු මුදල් පෙරලා ඔබ වෙනුවෙන් උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවය ලබා දෙන එක. එතනදී ඔබ පුද්ගලයන් හැටියට මුහුණ දෙන ඒ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබා දීම තමයි අපේ මේ දෛනික රාජකාරී බවට පත් වෙන්නේ. අපි යම් සැලැස්මක් සහිතව මේ වැඩ කටයුතු කරගෙන යනකොට අපේ මහාචාර්ය අර්ජුන මානසිංහ මහත්මයා කිව්වා වගේම අපි පුළුවන් තරම් මේවා යම් ජාතික සැලැස්මක් අනුව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඔබට දෙන්න ඕන සේවාව නැතිනාස්ති වෙනවා. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ දේශපාලනඥයෙකුගේ ප්‍රතිරූප කුඹන්නට. ඒ වෙනුවට අවශ්‍යතාවය අනුවට සේවය කරන එක. તો රාජ්‍යයක් හැටියට අපි දේවල් කරගෙන යන අතරේ රාජ්‍යයත් එක්ක එකතු වෙලා මේ වැඩ පිළිවෙල තව ශක්තිමත් වෙන හැටියට මේ ආකාරයේ කටයුතු කිරීම අපි ඉතිසිතින් අගය කරනවා. සමහර ලාවට මේ සියලු ශේෂ්ත්‍ර රාජ්‍යයකට ආවරණය කරන්නත් බෑ. හැබැයි අපේ විසඤ්ඤ වෛද්‍ය සංජය හේයන්තුරු මහත්මයා ප්‍රමුඛ මේ කණ්ඩායම වකුගඩු රෝගියෙක් සහ පවුලක් මුහුණ දෙන හැම පැත්තක්ම ඒ දරුවන්ගේ අධ්‍යාපනය, එයාගේ ආධ්‍යාත්මික සුවය, ජීවිතේ මුහුණ දෙන තියෙන අදිෂ්ඨානය, මේ සියලු දේවල් සෞඛ්‍යමය පැත්ත පමණක් නෙමෙයි සියලු දේවල් ආවරණය කරන අන්දමින් ඔබට උදව් කරමින් ඉන්නවා. ඒකට අපේ රටේ දේශීය විදේශීය පුරවැසියන්ගේ සහාය ලැබෙනවා. මේක ඉතාම වටිනා කටයුත්තක්. ඉතින් අපි රාජ්‍යයක් හැටියට මෙතන සහභාගී වෙන විශාල පිරිසක් ස්වේච්ඡා ක්‍රියාකාරක හැටියට ලබා දෙන සේවාව ඔබට සමීප කිරීමේදී මම අමතිවර හැටියට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් ඒ වගකීම නිසි පරිදි කරයි කියන. අපිට ඉන්න ලක්ෂයකමාරක පමණ සෞඛ්‍ය බලනියක්. අපි ඒත් එක සාකච්ඡා කරමින් එයාටත් ලබා දෙන පණිවිඩය තමයි ඔබ විශාල කාර්යභාරයක් උරපත දරාගෙන ඉන්න අය ඔබගේ සේවාව මේ රට අත්‍යවශ්‍යයි. එම නිසා මේ ඔබගේ OPD එකට, වෝඩ් එකට, ක්ලිනික් එකට සෑහෙන දුෂ්කරතාවයන් මැද්දේ පැමිණෙන රෝගී පුරවැසියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබා දෙන එක සෞඛ්‍ය වෘත්තියේ යෙදෙන අයගේ වගකීම කියන. එය වැටුප් ලබන්නේ එයට වෙන මොනවත් දීමනා වරප්‍රසාද හිමි වෙන්නේ වෙන්නේ. එය රාජකාරීව එහා ගියතු. ඉතාම උතුම් සමාජ කාර්යයක් බවට සිටමින් ඒ හැම දෙනාම
කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එයාට මේ වෙලාව මම පණිවිඩයක් දෙන්න කැමතියි. මේක කලින් හිටපු ආණ්ඩුව වගේ නෙමෙයි. කලින් හිටපු ඇමතිවරු වගේ නෙමෙයි. ඔබට ඕන දෙයක් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සාකච්ඡාවල ජනතාවගේ පැත්තේ ඉඳගෙන විසඳුම් ලබා දෙන්න අපි ඕනලාක සූදානම්.